ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. මුලින්ම සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. විවාහ දිවිය සාර්ථක කරගන්න අතරේ ලෝකෝත්තර සිතද සලසා ගැනීම තමයි මේ නාලිකාවේ පරමාර්ථය. ඒ සපුරා ගනු පිණිස පළමුව අපි කලේ විවිධ විෂයන්ගෙන් ස්ත්‍රිය හඳුනාගෙන ඇති අන්දම වටහා ගැනීම. ඒ අනුව දේශනා 7ක් කැප කරලා මූලාශ්‍ර 50ක් මත පැති 55කින් ස්ත්‍රිය වටහා ගත්තා විස්තර සහිතව. පුරුෂයාට නැති අමුතු ගති කීපයක් ස්ත්‍රිය සතු බව පෙන්වා ඒ ටික අවසානයේදී අන්නේ ගතිවලට හේතුව සොයා බැලීම තමයි ගිය දේශනාවෙන් ආරම්භ කළේ. ඒ හේතු බෞද්ධ දර්ශනයට අනුව හා බටහිර විද්‍යාවට අනුව වශයෙන් ගුණ දෙකකින් යුක්තයි. බෞද්ධ දර්ශනයේ හේතු පෙරපසු පියවර දෙකකින් හඳුනා ගන්න වෙන බවත් කියා දුන්න මතක ඇති. එයින් පෙර ඒවට කීවා මූල හේතුව කියලා. ඒ කියන්නේ ස්ත්‍රී භවගෙන දෙන හේතුව. පසු ඒවට කීවා ආසන්න හේතුව කියලා. එය තමා අමුතු ගති පිටුපස තියෙන්නේ. උමත් ඒ ආසන්න හේතුව. හේතුව තමයි කෙලෙස් වල විතික්‍රමන අවස්ථාවේ බලවත්කම. දැන් ගැටලු දෙකක් මතුවෙනවා. එක කෙලෙස් කියන්නේ මොනවටද කියන එක. අනෙක ඒ කෙලෙස් වල විතික්‍රමන අවස්ථාව මොන වගේද කියන එක. ඔය ගැටලු දෙක විසඳන්න මෙහෙම ප්‍රවේශ වෙන්න. කෙලෙස් කියන්නේ සිත කෙලෙසෙන දෙයට. ඒ කියන්නේ සිත අපිරිසුදු කරන කළු කරන දේවල්. තවත් සරල කළොත් කෙලෙස් කියන්නේ කාටට නිදහසක් නොදෙන අතපය වීසි කරන දේවල්ට. සිත අපේ අතපය වගේ රූප ධර්ම නෙමෙයිනේ. ඒ නිසා රූප ධර්ම වලට සිත අපිරිසුදු කරන්න බැරි බව බොහෝ පැහැදිලියි. සිත අපිරිසුදු කරන්න පුළුවන් සිත වගේම අරූප ධර්ම වලට පමණයි. සිත හා යෙදෙන අරූප ධර්ම 52කින් කෙලෙස් ගණයට යන්නේ 14යි. අකුසල චෛතසික කියන්නේ ඒවට. ඒ 14න්ද ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රධානයි. ප්‍රධානයි කියන්නේ ඔය තුනෙන් දෙකක් හෝ එකක් නැතිව සිතක් කෙලෙසෙන්නේ නැති නිසා. නිදසුනකට ස්ත්‍රිය ලෝභයි කියන ගතිය ගමු. ලෝභය නිසා තමයි ඇතැම් ස්ත්‍රීන් සොරකම් කරන්නේ. ඒ දේ කළ හැකි සිතට කියනවා සෝමනස්ස සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, අසංකාරික ලෝභ සිත කියලා. නම් කිරීම ඊතරම් කෙටි වුණාට එකතු වෙන චිත්තාංග බොහෝ තියෙනවා. ඒව ගැන දැනගන්න නම් දේශනෙට පෙර පෙන්වූ මූලාශ්‍රය එකවත් කියවන්න වෙයි. එහි අප විසින් කළු කර ඇති පද දෙකට අනුව ප්‍රධාන චිත්තාංග දෙක තමා ලෝභය හා මෝහය. ඒ දෙකත් කෙලෙසෙන්නේ එකම මට්ටමකින් නෙමෙයි, මට්ටම් තුනකින්. අනුශය, පරිඋත්ථාන, වීතික්‍රමන ලෙස තමයි ඒ මට්ටම් තුන නම් කරන්නේ. කෙලෙස් වල සියුම්ම මට්ටමට, ඒ කියන්නේ නිදිගත් මට්ටමට අනුශය කියලා කියනවා. දේශනයට පෙර පෙන්වූ උපමා චිත්‍රයට අනුව කීවොත් පිටට නොපෙනෙනසේ තුඹස ඇතුලේ නිදාගෙන ඉන්නවා වගේ අවස්ථාව. නිදිගත් කෙලෙස් හිස ඔසවන අවස්ථාව තමයි පරිඋත්ථාන මට්ටම. සක්‍රිය වීමට අවදි වීම. උපමා චිත්‍රයට අනුව කිව්වොත් නිදිගත් නයා අවදි වෙනවා වගේ. නමුත් තාම දෂ්ට කලේ නැහැ. නයා දෂ්ට කරනවා වගේ කෙලෙස් පුපුරා යන මට්ටමට කියනවා විතික්‍රමණය කියලා. ඒ මට්ටමේදී තමා වැහිලා තියෙන කට වේගයෙන් වැඩ කරවන, දර කෑලි වගේ තියෙන අතපය වීසි කරවන තැනටපත් වෙන්නේ. ගිනි කන්දක් සක්‍රිය වෙනකොට ඒ පළාතක කාටවත් ඉන්න බෑනේ. කෙලෙස් පුරා යනකොටත් ඒ විදියයි. බුදු පියාණන් නිවන් දකින මාර්ගය ලෙස සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පැනවුවේ කෙලෙස් වල ඔය මට්ටම් තුනට අනුව බවත් මගේ බුදු පියාණන් බඳු ත්‍රිපිටකය පිටක දෙකක් හෝ හතරක් නොවේ. තුනක්ම උනේ ඒ නිසා බවත් බොහෝ අය දන්නේ නැහැ. දැනගන්නත් එක්ක ඔය මට්ටම් තුන කෙටියෙන් පැහැදිලි කරනවා. හොඳින් කන් දෙන්න. දේශනයට පෙර පෙන්වූ චිත්‍රය දෙකත් සාහයට ගන්න. සියුම් නිසාම අනුශය මට්ටමේදී රාගාදී කෙලෙස් සිතේ තිබෙන බවවත් දැනෙන්නේ නැහැ. පව් හෙවත් අකුසල්ද නොවන මේ ස්වභාවය නිවනට බාධා කරමින් මගඵල නොලද සෑම සිතකම තියෙනවා. නිවනට බාධා කළත් අනුශය කියන්නේ සංයෝජන නෙමෙයි. සංයෝජනයි අනුශයයි එකක්ම නම් බුදු පියාණන් කෙලෙස් හා සංයෝජන කියා දෙකක්ද ඇතම් සංයෝජන පීවර බොහෝ ගණනකින්ද ලිහෙන බවද වදාරන්නේ නැහැ. එබඳු අනුශය කයෙන් වචනයෙන් පුපුරා යන තැනට නැගී සිටින්න නම් අවශ්‍ය පෝෂණය හෙවත් ප්‍රත්‍ය ලැබෙන්නම ඕනේ.
උපමාවක් ගත්තොත් ගහක වැඩිවීමට අවශ්‍ය ජලය, පොහොර, ආලෝකය වගේ තමයි එකී ප්‍රත්‍ය ශක්ති. කෙනෙක් කොස් ඇටයක් පෙන්ලා අහනවා මේක වරක ඇටයක්ද වැල ඇටයක්ද කියලා. සාමාන්‍ය අපිට කියන්න පුළුවන්ද? බෑනේ. කියන්න නම් ඇටය හිටවලා ගෙඩි හටගත්තට පස්සේ ඉදිච්ච මදුලක් කන්නම වෙනවා. ඇටේ තිබුණට ජලය ආදී ඉහතකී සාධක ලැබෙන තුරු කොස් පැලය පේන්නේ නැහැ. වැඩිමකුත් නැහැ. නමුත් පැලවෙන ගුණය තියෙනවා. තව උපමාවක් ගත්තොත් අලුත උපන් දරුවෙක්ගේ කටේ දත් නැහැ. පිරිමි දරුවෙකු නම් තවම රැවුලක් නැහැ. නමුත් ඒව ඇතිවීමේ ශක්තිය තියෙනවානේ. ඒ ශක්තිය නැතිනම් පසුව ඒව ඇති වෙන්නෙත් වැඩෙන්නෙත් නැහැ. ඒව හටගන්නෙත් වැඩෙන්නෙත් ඒව හදා වඩවන ශක්තිය දරුවා තුල තියෙන නිසා. අනුශයත් ඒ වගේම. අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් අනුශේ සූත්‍රයට අනුව හා අභිධර්ම පිටක අනුශේ යමකයට අනුව ඉබඳු අනුශේ ධර්ම 7ක් තියෙනවා. ඒ 7 තමයි දේශනෙට පෙර මූලාශ්‍රය 2 ලෙස පෙන්වන්නේ. අන්‍යයන්ට තබා ඇති පුද්ගලයාටවත් ඒව ඇති බව දැනෙන්නේ නැහැ. කුසල ක්‍රියාවන්ට බාධාවක් නැති නිසා දාන සීලාදී යෙදෙන්නන් තුලද මේවා සැඟව තියෙනවා. අපට නම් රාගේ නැත, මං ලෝභ නැහැ කියා සමහරු කියන්නේ ওই නිසා. අප තුල ඒවා නිදන්ගතව පවතින්නේ වර්ෂ නෙමෙයි කල්ප ගණනින්. එහෙත් සියල්ල දන්නා බුදුවරුන් මේව මනසේ දකිනවා, දැකලා ඊට අනුව අනුශාසනා ප්‍රාතිහාරය පවත්වනවා. ඒ උන්වහන්සේලා සතු 73ක් වූ ඥාන අතර ඇති ආශයානුසේ ඥානේ අසිරිය. ඉන් මෙපිට සිටින රහසන් වහන්සේලාටවත් ඒවා හරිහැටි හඳුනගන්න බෑ. සමහර විට කාලාන්තරයක් නිදා සිටි එම ස්වභාවය ඉෂ්ට අරමුණක් හමු සැනින්, ඒ කියන්නේ ප්‍රත්‍ය ලද සැනින් නිතර නැගී එන ස්වභාවයටත් වඩා නපුරු වෙනවා. ඒ බවට සාක්ෂි වන ජාතක කතාවක් තියෙනවා, චූල පලෝබන ජාතකය කියලා. ඒකත් කෙටියෙන් කියන්න. මනුලොව සිටි බෝසතාණන් එක් කලෙක ධ්‍යාන බලයෙන් කාමරාගයේ යටපත් කරගෙන සිටි මොහොතක චුතව බඹලොව උපන්න. බ්‍රහ්ම විහරණය නිසා එහිදී එය තවත් යටපත් වුණා. එහෙම ඉන්න අතරේ දකිනවා බඹදත් රජුගේ අගමේසිය දරුවන් නැතිව දුකෙන් ඉන්න බව. උන්වහන්සේගේ කුසේ පිළිසඳ ගත්තා. නිසි කල කුමරෙක් උපන්නා. ඒත් කිසිදු ස්ත්‍රියක් අතට යන්නේ නැහැ. ස්ත්‍රියක් දුටු සැනින් අඬනවා. මව් බිසව කිරි දුන්නේ තිරයකට මුවා වෙලා. නැතිනම් පිරිමි වෙස් ගත්තා. තරුණ වූ පසුත් කාමරයටම වෙලා ධ්‍යාන සුවයෙන් කල් ගෙවනවා. තමාගෙන් පසු කුමරු කෙසේ රජ කරන්නේ දැයි පිය රජු නිතර හිටිය දොම්නසින්. එය දැනගත් ගායනයේහිද වීණාවෙහිද දක්ෂ ස්ත්‍රියක් මැදුරට විත් දේවයන් වහන්සේ ගී ගයා මම කුමරු වසඟ කරගන්නා කියා කීවා. රජු කැමති වුණා. වීණානාද සමග ඈතින් එන ගී හඬට කුමරු පළමු දින යහනේ සිට කන් දුන්නා. දෙවන දින ඒ හඬ තව සමීප කරවන්නයි ඉල්ලා සිටියා. රජු එය වහා ඉටු කළා. ඉන් උද්ධාමයටපත් කුමරු ගී කීමට හෙට ඇයව මගේ කාමරයට එවන්නයි කීවා. අරමුණ ඉටුවන බවදත් රජු එය ඉහළින්ම ඉටු කළා. තුන්වන දින උදා වුණා. එදින කාමරයේ සිට වීණා වයමින් ගී ගයන ඇය නිසා කුමරුගේ කාමගින්න මතුවෙන්න පටන් ගත්තා. කාමයෙන් වියරුව ඇය හා සංවාසයේ යෙදුන කුමරු උමතු වුණා. උමතු වෙලා කඩුවක් අමෝරාගෙන කාමරයෙන් එළියට පැන්නේ මා හැර අන් පිරිමින්ට මේ රසය විඳින්න ඉඩ දෙන්නේ නැතයි කියමින්. පසුව වීදිවලට බැස පිරිමින් පළු ගසා මරා දමන්න පටන් ගත්තා. බියටපත් රජු මිනිසුන් ලවා කුමරු අල්ලාගෙන ස්ත්‍රියද සමගින් රටින් පන්නා දැම්මා. ඔය සත්‍ය සිද්ධිය කෙලෙස් වල අවස්ථා නැත්නම් මට්ටම් තුනටත් ත්‍රිපිටකයේ ඇතුළු තව ධර්මතා කීපයකටත් ගලපා පෙන්වනවා. හොඳින් කන් දෙන්න. චිත්‍රය දෙකත් සාහයට ගන්න. කුමරු සැනසීමෙන් කාමරයේ ඉන්න විටත් ලදරු කාලේ ස්ත්‍රී රුවක් දැකීම පවා පිළිකුල් කරන විටත් පැවතියේ කාමරාගයේ නැමැති ක්ලේශයේ අනුශය මට්ටම. අනුශය සමුච්ඡේද ප්‍රහාණයෙන් නසලා උබති විවේකයේ ලබා දෙන්නේ සීල සමාධි දෙකෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. මගේ බුදු පියාණන් අභිධර්ම පිටකයේ දේශනා කළේ ඒකට. කුමරු විසින් ගායිකාව දිනෙන් දින සමීපයට ගෙන්න ගත්තේ කාමරාගයේ පරිඋත්තාන මට්ටමේදී. ඒ මට්ටමට එන විට වැඩියෙන්ම කතා කරන්නේ කට නෙමෙයි සිත. එයත් කතා කරන්නේ කුසලයට බරව නෙමෙයි අකුසලයට බරව. එසේ හිත කතා කරන එක නවත්තලා චිත්ත විවේකේ ලබා දෙන්නේ සීල ප්‍රඥා දෙකින් නෙමෙයි සමාධියෙන්.
පෞකාර සිතිවිලි ගලා එන බව දැකීමමයි සමාධිය කියන්නේ. මගේ බුදු පියාණන් සූත්‍ර පිටකයේ දේශනා කළේ ඒකට. රජකුමරු ගායිකාව සමග සංසර්ගයේ යෙදුනේ කාමරාගයේ විතික්‍රමන මට්ටමේදී. ඒ කියන්නේ රාගය පුපුරා යත්ම කය වචන දෙකම පාලනයෙන් ගිලී යාම. කය වචනය සංවර කරලා කාය විවේකයේ ගෙන දෙන්නේ ප්‍රඥාවෙන්වත් සමාධියෙන්වත් නෙමේ සීලයෙන්. මගේ බුදු පියාණන් විනය පිටකයේ දේශනා කළේ අන්න ඒකට. කටින් හා අතපය වලින් කෙලෙස් පුපුරා යාම හේවත් විතික්‍රමණය පළමුව නවත්තන්නේ නැතුව සිතේ කතා කිරීම හේවත් පරිඋත්ථානය නවත්තන්න පුළුවන් දැයි බලන්න. බැරි නිසා තමයි අරියටක මග වඩන කෙනාට මුලින්ම සීලය රකින්නයි වදාළේ. අරියටක මග ප්‍රඥා සමාධි සීල වශයෙන් පෙළ ගැසුවත් ත්‍රිශික්ෂාව වඩන්න වෙන්නේ ඒ පිළිවෙලට නෙමේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. කෙටියෙන් නමුත් ඔය සියල්ල ආවරණය වනසේ කෙලෙස් වල මට්ටම් තුනෙන් අනුශය ගැන තමයි අද සාකච්ඡා කළේ. ඉතිරි මට්ටම් දෙක ඊළඟ දේශනාවෙන් විස්තර කරනවා. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වේයයි දැනේ නම් අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. අද දේශනාවේ මින් නිමයි. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.